ඉතින් සාමාන්‍යයෙන් ඊතරම් පිළිගන්න මේ YouTube channel එක දාලා හදත් ඉතින් ඔන්න ඔයාලට සුපිරි වාසියක් කියනවා දෙනවා මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා giveaway එකක් මම දෙනවා කියලා සබ්ලා 500ට ඉතින් මේ වෙනකොට සබ්ලා 170 ගණනක් ඉන්නේ ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා මම description එකේ දාලා තියෙනවා WhatsApp channel එක channel යන group එක ඒ group එකට ඔයාලා ඒකේ screenshot එකක් upload කරනවා අපි randomly 10 දෙනෙක් select කරගෙන ඒ 10 දෙනාට 500 ගානේ reload දාලා දෙනවා. ඒ කියන්නේ 500 ගානේ 10 දෙනෙක්ට reload දෙනවා. ඉතින් එහෙනම් අද අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. හරි guys ඉතින් මම ඔයාලට description එකේ දාලා තියෙන link එකෙන් ආවට පස්සේ ඔයාලට open වෙන්නේ මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මේක ලංකාවේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් වෙච්ච මෙන්න එයාලා නම්බර් එක දීලා තියෙනවා. ඒ කියන්නේ එයාලා රෙජිස්ටර් කරපු කෝඩ් එක මෙතන පොඩි විස්තරයක් දීලා තියෙනවා එයාලගේ ඒ ලියාපදිංචි කිරීම සම්බන්ධව. ඉතින් මම මේක ක්ලෝස් කරගන්නවා. ඔයාලා කැමති නම් මේක කියවන්න. මේ වීඩියෝ ක්ලෝස් කරගත්තට පස්සේ ඔයාලට මෙතන පේනවා කැරම් දාන් ඒත් එක්කම කාඩ් පූල් කා ගේම්ස් වගේ ප්ලේ කරන්න ගේම්ස් තියෙනවා. ඉතින් මම මේ විදිහට මේකේ ඉන්ටර්ෆේස් එක පෙන්නන මුලින්ම මම ඔයාලට කියලා දෙනවා account එක හදාගන්න කොහොමද කියලා. දැන් මම මේ ප්‍රොෆයිල් එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා. ඔයාලා ඒකේ මෙන්න මේ register කියන බටන් එක උඩ ක්ලික් කරන්න. මෙන්න මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන user name කියලා එකක්. මෙන්න මෙතෙන්ට ඔයාලා මොකක් හරි හොඳ user name එකක් දෙන්න. ඊට පස්සේ දැන් මම මොකක් හරි දෙන්නම්කෝ. මෙන්න මේ වගේ කොළවා ටික් එක ගන්නම් තමයි නම අප්‍රූව් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ෆෝන් නම්බර් එකක් දෙන්න ඕනාලා. එන්න එතන ෆෝන් නම්බර් එකක් දීලා මෙන්න මේ ටික් දෙකක් දාලා create account කියන එක select කරන්න ඕනි. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ මෙතෙන්ට දීපු ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් එනවා. අංක 4ක කෝඩ් එකක් ඉන්නේ. ඒ අංක 4 එතෙන්ට දීලා සබ්මිට් කරාට පස්සේ ඔයාලගේ account එක auto create වෙනවා. හරි දැනටවත් මගේ account එකක් තියෙන නිසා මම මෙතනින් log වෙනවා. දැන් මගේ phone number එකට code එකක් යනවා. හරි ඔන්න මගේ account එකට මම දැන් සාර්ථකව log වුණා. මෙන්න මගේ account එක තියෙනවා. දැන් home කියන එකට යනවා. ඔයාලට මෙතන leaderboard කියන තැනට ආවට පස්සේ දැනට leaderboard එකේ ඉන්න කී කවුද කියලා බලන්න පුළුවන්. මෙතන winning rate එකක් පෙන්නනවා. ඒ කෙනාගේ ID එක rank එක මොකක්ද? ඊට පස්සේ මෙතන wallets කියලා තැනක් තියෙනවා. මෙන්න මේ wallets කියන තැනට තමයි අපි ඩිපොසිට් එකක් දාගත්තොත් ඒක පෙන්වන්නේ දැන් මගේ මෙතන ට්‍රාන්සැක්ෂන් වල තියෙන පෙන්ඩින් කියලා එක මම ඩිපොසිට් එකක් වැටෙන්න දැම්මා. මෙන්න මෙතනින් ආවට පස්සේ මම ඉතුරු ටික ඔයාලට මගේ මොබයිල් ෆෝන් එකෙන් පෙන්වන්නම්. මොකද ඉතින් guys ඔන්න ඩිපොසිට් එක සක්සස්ෆුල් වෙලා තියෙනවා. මම මේ ටික ෆෝන් එකෙන් කරන්න ඔයාලත් ගොඩක් කට්ටිය ගාව තියෙන ෆෝන් හින්දා ඉතින් ඔයාලට පේනවා ඇති මගේ බැලන්ස් එක උඩින් මෙන්න මෙතන පෙන්නනවා රුපියල් 500ක් කියලා. ඉතින් ඔයාලට මෙතන එක එක ගේම්ස් ගොඩක් තියෙනවා. කා ගේම්, පූල්, දාම්, එතකොට බෝරු බොල කියලා එකක් තියෙනවා. කැරම් තියෙනවා. හරි ඊට පස්සේ ඔයාලට මෙතන ෆ්‍රී ඩෙමෝ කියලා දෙන මේක ඩෙමෝ ගන්න දෙන්නේ. මේක ගන්න බැලන්ස් එකක් ඕනේ නැහැ. හරිද ඔයාලට මේ ටික ඔක්කොම ෆ්‍රී සෙල්ලම් කරන්න පුළුවන්. මේ යාලා කියලා තියෙනවා ට්‍රයල් එකක් දෙන්නේ එකපාරයි කියලා. ඉතින් මගේ මේ වෙනකොට බැලන්ස් එකක් තියෙනවා. මම ඒකින්ද ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. මේ විදිහට කැරම් එක සිලෙක්ට් කරාට පස්සේ මේ දැන් කැරම් එක ලෝඩ් වෙනවා වැඩි ගණන්. ඉතින් ඔන්න කැරම් ගේම් එක ලෝඩ් වෙනවා. හරි මේක දෙනවා පොඩි පැකේජස් එකක් අපිට එන්ට වෙන්න.
මේකෙන් අපිට රුපියල් 100ක් දාලා 200ක වින්නයක් ගන්න පුළුවන්. ඒත් එක්කම මම 100කින් එන්ට වුණා වැරදිම ගිහින් ඒක මොහොතෙන් අපි වගේම තව කෙනෙක් අපිට සිලෙක්ට් කරලා දෙනවා. අපි බලමු කාවද සජෙස්ට් කරන්න කියලා අපේ හදවතට අපිත් එක්ක ප්ලේ කරන්න. එයාව අපිට සිලෙක්ට් කරලා දුන්නා. හරි අපිට තමා මේක තියෙන්නේ සෙල්ලම් කරන්න. ඉතින් මම මුලින්ම ප්ලේ කරනවා. හරි ඔන්න මගේ එකෙත් එක් වලට වැටුණා. හරි දැන් එයාට තියෙන්නේ ප්ලේ කරන්න. අපි බලමු. මම ඔයාලට මේක පොඩ්ඩක් ස්පීඩ් දාලා දෙන්නම්. ඉතින් ගයිස් ඔන්න මම මැච් එක තින්නා. දෙන්න තිබ්බේ රුපියල් 200ක වින්නයක්. ඉතින් මට 180ක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ යාලා රුපියල් 20ක් තියාගෙන තියෙනවා. මම 100ක් දැම්ම ඒ 100යි. තව මම දින්නට රුපියල් 80කුයි මට හම්බෙලා තියෙනවා. හරිද ගයිස්? ඉතින් මම මේ විදිහට හෝම් කියන එක සිලෙක්ට් කරනවා. එතකොට ආය අපේ හෝම් ඉන්ටර්ෆේස් එකට යනවා. දැන් ඔයාලට පේන ඇති මගේ බැලන්ස් එක රුපියල් 580ක් කියලා පෙන්නනවා. හරිද ගයිස්? ඉතින් ඔයාලට පේනවා මේව එක එක පැකේජස් තියෙනවා. මේකට එන්න වෙන්න රුපියල් 5000ක් ඕනේ. විනින් එක රුපියල් 10000යි. ඒත් එක්කම මේකේ රුපියල් 2000යි එන්න වෙන්න 1000ක් ඕනේ. මේකේ රුපියල් 500යි රුපියල් 1000ක් හම්බෙනවා දින්නාම. මෙතන රුපියල් 200යි වින් එක 400යි. ඉතින් මෙතන රුපියල් 100යි වින් එක 200යි. ඉතින් ඒ වගේ ඔයාලට පැකේජ් තියෙනවා. එහෙම සෙල්ලම් කරන්න පුළුවන්. ඔයාලට පේනවා. හරි ඊට පස්සේ අපි බලමු දැන් විත්ඩ්‍රෝ එකක් දාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මුලින්ම හෝම් ඉන්ටර්ෆේස් එකට එනවා. හෝම් එකට ආවට පස්සේ ඔයාලට පේනවා මෙතන වොලට් කියලා එකක් තියෙනවා. වොලට් කියන එකට ගිහිල්ලා ඉතින් මම මෙතන 500ක් ඩිපොසිට් කරා.
මෙතන 100ක් රින කියලා පෙන්වන්නේ මේ මම ගේම් එකට දාපු එක. ඒක සෙල්ලම් කරලා ඉවර වෙනකොට මට ප්‍රොෆිට් එක 180ක් ආවා. ඒක තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ withdraw කියන බටන් එක ක්ලික් කරන්න. මෙන්න මේ withdraw කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ බැංක් account එක, ඒ කියන්නේ බැංක් account එකේ තියෙන බැංක් එක, account number එක, account holder name එක සහ branch එක සහ amount එක දාලා withdraw එක confirm කරන්න. දවස් 1-3 අතර business days දවස් 1-3 අතර ඔයාට සල්ලි වැටෙනවා. ඉතින් මම මේක withdraw කරන්නේ නැත්තේ මොකද මම තව ටිකක් earn කරනවා. ඉතින් ඔයාලා වීඩියෝ එක හොඳයිද නැද්ද කියලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මගේ channel එක subscribe කරලා giveaway එකටත් එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් guys හැමෝටම ජය වේවා. සුබ දවසක්.